SL Family Kitchen YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හාල් පිටි වලින් කිරි රසට තෝස් එකක් සහ තෝස් කන්න සම්බෝලයක් හදන විදිය තමයි කියලා දෙන්න යන්නේ. අපි එන වීඩියෝ ටික බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කොහොමද හදන්නේ කියලා. ඉස්සල්ලාම මම මෙතන කැකුළු හාල් ග්‍රෑම් 500ක් පැය දෙකක් පෙඟෙන්න දාලා නැවත වතුර බේරෙන්න මේ විදිහට දාගෙන තිනවා. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 150ක් පොල් සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක අඩුකෝප 4ක් වෙන්න මිරික ගන්න. මම මෙතන ඊස් අරන් තිනවා තේ හැන්දෙන් 4න් එකක්. ඔයාලට ඊස් නැත්තම් ආපසට උනත් ගන්න පුළුවන්. ඒ වගේම රසායනික ලුණු අරන් තිනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට පොල්, ඒ වගේම රතු ලුණු ගෙඩි කීපයක්, ඒ වගේම කොච්චි කරල් කීපයක්, ඒ වගේම දෙහි, ඒ වගේම කරපිංචා රසායනික ලුණු මේ දේවල් තමයි මට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය දේවල් සහ ප්‍රමාණවල වීඩියෝ පල්ලෙහා දාලා ඇති. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. තව මට මේ වගේ පොට්ටනියක් හදා ගන්න ඕන. රෙදි කෑල්ලක් අරගෙන පොල් කුරු ටිකක් දාලා මේ වගේ ගෙට ගහලා පොට්ටනියක් හදා ගන්න. ඉතින් මේක මොකටද අවශ්‍ය වෙන්නේ කියලා ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ බ්ලෙන්ඩර් ජාර් එකක් අරගෙන අපි වතුර පෙනෙන්න දාගත්ත හාල් ටිකයි, ඒ වගේම පොල් කිරි, ඒ වගේම ඊස්ට්, ඒ වගේම රසායනික ලුණු ඒ ටික දාගෙන බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්ත අපේ තෝසි මිශ්‍රණය. දැන් ඔයාලා මේකට පාන් පිටි ටික එකතු කරගන්න. ඉතින් පාන් පිටි ටික එකතු කරගෙන හොඳට මේක කවලම් කරගන්න ඕන. ඉතින් කැට නැති වෙන්න හොඳට මේක දිය කරගන්න. ඉතින් දිය කරගෙන ඔයාලා පෙරන කොට්ටකට දාලා මේ ටික හොඳට පෙරා ගන්න. ඉතින් මේ විදිහට පාන් පිටි ටිකත් හොඳට කවලම් කරගත්තට පස්සේ අපි මේක විනාඩි 40ක් විතර හොඳට වහලා තියන්න ඕන පිපෙන්න. ඉතින් මේ තියෙන්නේ විනාඩි 40කට පස්සේ තෝසි මිශ්‍රණය ඔයාලට බලා ගන්න පුළුවන් හොඳට පිපිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයාලට රසායනික ලුණු එහෙම දාලා කවලම් කරගන්න පුළුවන්. මේ වගේ තැටියක් ලිපේ තියලා රත් වුණාට පස්සේ අපි හදාගත්ත පොට්ටෙනිය තෙල් එක පොඟවලා මේ විදිහට තවර ගන්න ඕන. තැටිය රත් වුණාට පස්සේ අපි මේ වගේ බොකුටු හැන්දකින් ලස්සනට තෝස් එක දාගන්නවා. ඉතින් ඔයාලත් මේ වගේ බොකුටු හැන්දක් ගන්න. ඒක ඔයාලට තෝස් දාගන්න ගොඩක් ලේසි වෙයි. තැටියට දාගත්ත තෝස් එක දැන් අවශ්‍ය පදමට තැම්බිලා තියෙන්නේ. ඉතින් මම ඒක මේ විදිහට ගලවලා අනිත් පැත්ත දාගන්නවා. ඉතින් මම මේකට බිත්තරයක්වත් දාගත්තේ නැහැ. නමුත් හොඳට මේක ගැලවෙනවා. ඒකට හේතුව තමයි මේ තැටිය මම පාවිච්චි කරන්නේ තෝස් දාන්න විතරයි. ඔයාලත් මං වගේ වෙනම තැටියක් තියාගන්න තෝස් හදන්න. නැත්තම් ගැලවුන්නේ නැතුනහම ප්‍රශ්න ගොඩයි. ඉතින් මම හදාගත්ත තෝස් මිශ්‍රණයෙන් මම තෝසේ 20ක් හැදුවා. අපි දැන් එහෙනම් ගිහලා බලමු සම්බෝලේ හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන ඒකට මම එකතු කරගන්නවා කොච්චි ටික, රතු ලුණු ටිකත් එකතු කරගන්නවා, කරපිංචා ටික, ඒ වගේම පොල් ටික, ලුණු ටිකත් එකතු කරගන්නවා රසායනුව. මේකට වතුර අණු කෝප භාගයක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්ත අපේ සම්බෝල් එක. ඉතින් මේක වෙන භාජනයකට අයින් කරගෙන අපි මේකට දෙහි එකතු කරගන්න ඕන. ඔන්න මම රසායනුව දෙහි ටිකත් එකතු කරගත්තා. දැන් මම මේ ටික හොඳට කවලම් කරගන්නවා මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ ඒ හැමදේම එකතු කරලා කිරි රසට හදාගත්ත තෝස් එක. ඒ වගේම තෝස් කන්න හදපු සම්බෝල් එක. ඉතින් ඔයාලටත් පුළුවන් හදලා රස බලන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් වීඩියෝ පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒක අපිට කරන ලොකු උදව්වක්. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් නැවත හමු වෙමු. ඔයාලට තෙරුවන් සරණයි.